හරි බලන්න ඊළඟ එක වීචි භාග. දැන් බලන්න මේක දැක්කාම මොකද වෙන්නේ? මෙන්න මේ වගේ ගුණිතයක් මැදට ගුණිතයක් හරි බෙදීමක් හරි තිබ්බොත් අපි මේවල හරය සමාන කිරීමක් හෝ වෙන මොකුත් කරන්නේ නැහැ. මේක දැක්කාම මොකද කරන්න පුළුවන්? උඩ තියෙන අපි කියනවා ලවය කියලා, යට තියෙනවට අපි කියනවා හරය කියලා. ලවයයි හරයයි කොහෙ තිබ්බත් එකමයි. ලවය කොතන තිබ්බත් මේ x තියෙන්නේ මෙයාගේ උඩ තියලා, මේ y වර්ගය ඉන්නේ මෙයාගේ උඩ කියලා. මේවා කපන්න බැරි කියන කපලා අපිට අයින් කරගන්න බැරි නීතියක් නෑ. ඒ කියන්නේ පුළුවන්. දැන් මේක ටිකක්ම ලොකුට ලිපොත් x බෙදීම 2y උණ කිරීම y වර්ග බෙදීම x වම තිබ්බොත්. එතන මේකේ x මේ x ට කපන්න පුළුවන්. එතන මේ x කපන්න උඩම තියෙන්න ඕනේ නෑ. මේ x කපන්න යටම තියෙන්න ඕනේ නෑ. එහෙනම් ඒ වගේම කරන්න පුළුවන් මෙතන 2y තියෙන්නේ. ඒ කියන්නේ 2 ගුණ කිරීම y. මෙතන ඉන්නේ y වර්ගය. කියන y ගුණ කිරීම y වෙන y දෙකක් තියෙනවා. ඒතර අපි කරනවා මෙතන y එකක්, මෙතන y එකකට කපනවා. එක කැපුණාම එකක් ඉතුරු වෙනවනේ. හරි. ඒතර මේ යට ඉන්නව කවුද? 2. උඩ දැනට y ඉන්නවා. එහෙනම් y බෙදීම 2 තමයි මේකේ උත්තරේ. හරි. දැන් දෙවෙනි එකට යන්න බලන්න. දෙකක් මම ලියන්නම්. 2x වර්ග බෙදීම 6 ගුණ කිරීම 3y බෙදීම 2x. මේ කවන්න පුළුවන් කොහමද? මේ x ට මේ දෙකෙන් එකක් කපලා අයින් කරනවා. මේ 3ට මේ 6 කැපුවාම 2යි. මේ දෙකට මේ දෙක කපනවා. මේ දෙකට මේ දෙක කපන්නත් පුළුවන්. මේ දෙකට මේ දෙක කපන්නත් පුළුවන්. හරි. කොහොම හරි කැපිලා අඩු වෙන්න ඕන. හරි. දැන් හරි. ඊට පස්සේ y මෙතන ඉතුරු වෙනවනේ. උඩ තියෙනව කවුද? x ඉතුරු වෙනවා y ඉතුරු වෙනවා. එහෙනම් මම ලියනවා xy. බෙදීම යට ඉන්නවා 2. පැහැදිලිනේ? හරි. තුන්වෙනි එක. ස්ක්‍රීන් එකේ තියෙනවා ලියාගෙන හදාගන්න. එම 4යි xy බෙදීම 6 ගුණ කිරීම 9යි y වර්ග බෙදීම 2xy. දැන් මේකේ x ඉන්නවා, මේකේ x ඉන්නවා, මේකේ y ඉන්නවා, මේකේ y ඉන්නවා. මෙතන 2 ඉන්නවා, මෙතන 4 ඉන්නවා කියපුවාම 2යි. මේ 2 ඉන්නවා, මෙතන 6 ඉන්නවා 3යි. මේ 3 ඉන්නවා, මෙතන 3 ලැබෙනවා 3යි. දැන් මෙහෙම කපන්න චක්‍රේ පුළුවන් වෙන්න ඕන. එහෙනම් උඩ ඉතුරු වෙනවා කවුද? 3. තව ඉන්නවා y වර්ගයක්. යට පේන්න නම් නැහැ. එච්චරයි. මෙයාට එනවා මම ඒත් ඒ වගේ 3x වර්ග y බෙදීම 4y වර්ගය ගුණ කිරීම 2y බෙදීම 3x. මේ x ට මේ x කපනවා. වෙදින්නෙකින්ද එකක් කපනවා මෙතනින්. මේ 3ට මේ 3 කපනවා. මේ y ට මේ දෙන්නයි කෙනෙක් කපනවා. ඒ ඉතුරු එක්කෙනා මේ y ට කපනවා. මේ දෙකට මේක කපනවා 2යි. එහෙනම් උඩ මුකුත් ඉතුරු වෙන්නේ නැහැ. යටත් මුකුත් ඉතුරු වෙන්නේ නැහැ. 2 විතරක් යටයි. හරි. පාව 3xy වර්ගය බෙදීම 10 ගුණ කිරීම 5 බෙදීම 6xy. මේකෙත් x කරනවා, මේකෙත් x කරනවා, y එකක් යනවා, මේකේ y එකක් යනවා. පස්සරක් එකයි, පස්සරක් දෙකයි. දෙවරක් කැපෙන්නේ දෙකමයි. තුන්වරක් එකයි, තුන්වරක් දෙකයි. හරි. එහෙනම් ඉතුරු වෙන්නේ මෙතන y විතරයි. යට ඉතුරු වෙනවා දෙවරක් දෙක 4ක්. 6 2x වර්ග y බෙදීම 3y වර්ග ගුණ කිරීම 6xy බෙදීම 4x වර්ගය. ඒකෙත් x වර්ගයක් ඉන්නවා, මේකේ x වර්ගය ඉන්නවා කපලා අයින් කරා. y වර්ගයක් ඉන්නවා, මෙතන එකකුයි මෙතන එකකුයි කපනවා එකත් ඉවරයි. 6 ඉන්නවා, මෙතන 3 ඉන්නවා කැපුවා මෙතන 2යි. මේ දෙක මේකට කැපුවාම 2යි, මේක මේකට කැපුවාම ඉවරයි. දැන් මේ පැත්තේ මොකුත් නැහැ, මේකෙත් මොකුත් නැහැ, මේකෙත් නැහැ, මේකෙත් නැහැ. අවසාන උත්තරේ මොකුත් නැහැ නෙවෙයි එකයි.
7 2යි xy වර්ග ගුණ කිරීම 3y බෙදීම 4යි x වර්ග. මෙතන x ඉන්නවා මෙතන දෙකක් කරනවා එකක් කපලා අයින් කරා. මෙතන දෙක ඉන්නවා මේ හතරේ ඉන්නවා දෙකක් කැපුවා. උඩ y වර්ගේ ඉන්නවා මෙතන y ඉන්නවා එහෙනම් y 3යි. යට ඉන්නවා x මෙතන ඉන්නවා x මෙතන දෙකයි. ඒතර 2යි x මේක 5යි x ඉන්නවා 3යි y ඉන්නවා 6යි xy ඉන්නවා 10යි xy වර්ග x වර්ග y ඉන්නවා. අපම් මේ yට මේ y කපනවා. මෙතන 1යි මෙතන 1යි 2යි කියන්නේ මේක කපලා අයින් කරනවා. පස්සරක 1යි පස්සරක් 2යි තුන්වරක 1යි තුන්වරක් 2යි ඒ දෙකට මේ දෙක කපනවා. මේ පැත්තේ ඔක්කොම ඉවරයි මේකෙත් ඉවරයි යට ඉන්නවා y උඩ එක දානවා. මෙතන ඉන්නවා 10යි x බෙදීම 20යි x වර්ගය 3යි y 1යි y වර්ගය. දැන් කපනවා x ට එකක් කපලා අයින් කරනවා y ට එකක් කපනවා 10 වරක් 1යි 10 වරක් 2යි ආයේ නෑ උඩ ඉන්නේ 3 යට ඉන්නවා දෙවරක් 2 4යි 1යි 1යි y. මෙතන 3යි x බෙදීම 4යි. මෙතන බෙදීමක් තියෙනවා කියන අපි ගුණ කිරීමක් දාලා පරස්පරය කරනවා මේ දෙක මාරු කරනවා. දෙක උඩට එනවා 3යි 4යි x යටට එනවා x කපනවා 4යි 2යි කැපෙනවා 2යි ආයෙ කැපෙන්න දෙයක් නැහැ උඩ ඉන්න 3 යට ඉන්න 8 11 4යි x වර්ග බෙදීම 5 ගුණ කිරීම 2යි xy බෙදීම 10 යට නෑ කපන්න පුළුවන් අකුරු හැබැයි ඉලක්කමක් තියෙනවා මේක කපනවා මේක කපනවා 5යි එච්චරයි උඩ ඉතුරු වෙනවා 4යි x මෙතන 2යි මේකයි 3යි y බෙදීම 25. මේකේ තියෙනවා 3යි x වර්ග y 6යි x ගුණ කිරීම y වර්ග බෙදීම 9යි x වර්ග මේක x වර්ගයට මේක x වර්ග කපනවා මේක ආයෙ නෑ කපන්න 3 වරක් 1යි 3 වරක් 2යි එහෙනම් උඩ ඉන්නවා y 3ක් යට ඉන්නවා 18යි x 13යි 2යි x වර්ග y බෙදීම 4යි x උදෙන බෙදීම නම් ගුණ කිරීම උඩට x වර්ගය යනවා යටට 4යි y වර්ගය එනවා දැන් කපමු මේ x ට එකක් කපනවා y දෙකක් ඉන්නවා එකක් කපනවා යට උඩ මෙතන 2යි සෝරි මෙතන 1යි මේක 2යි එච්චරයි මෙතන x ඉන්නවා මෙතන x 3ක් ඉන්නවා ඒ කියන්නේ x 3යි යට ඉන්නවා 8යි y උඩ මෙතන 1යි මෙතන 2යි 3යි නේ මෙයාට මෙයා 3යි x බෙදීම 4යි x වර්ග y ආයි බෙදීම නම් ගුණ කිරීම 2යි y වර්ග බෙදීම x කපමු x මේ කපමු y ආයි නෑ දෙවරක් 1යි දෙවරක් 2යි එන උඩ තියෙනවා 3යි x සෝරි 3යි y යට ඉන්නවා 2යි x වර්ග 15 අවසාන එක 6න් 4යි ගුණ කිරීම උඩට යනවා 9යි x y වර්ග යටට යනවා 3යි x වර්ග y කපමු y ට 1යි y ට 1 x ට 1යි x ට 1 3ට 1යි 3ට 9ට 3යි 3ට 1යි 6ට 2යි චරයි මෙතන 4 උඩ ඉතුරු වෙනවා y යට ඉතුරුනවා 2 කපන්න පුළුවන් සෝ දෙවරක් 1යි දෙවරක් 2 එන කැපිලා අයින් වෙනවා මේ ටික උඩ ඉතුරු වෙනවා 2යි y යට ඉතුරු වෙනවා x ඊළඟට යන වර්ගජ සමීකරණවල සාධක හරි
මේ ප්‍රශ්න ටික ලියා ගන්න. මෙතන 6ක් තියෙනවා. වීඩියෝ එක නතර කරලා ලියන්න. ඊළඟට 7 8 9 10 11 12 ඊළඟට 13 14. හරි. මම මේකෙන් ගණන් හතරක් හදලා. පළවෙනි ගණන් හතර. අනිත් ටික හදාගන්න පුළුවන් වලට. හරි. මේ වගේ එක කරන්නේ මුල් පදයයි අවසාන පදයයි ගුණ කරලා පැත්තකින් ලියා ගන්නවා. ඊයේ ධන 8යි ඒ වර්ගය. හරි. ඊට පස්සේ මොකද කරන්නේ මේක දෙකට බෙදනවා. මේක එන විදිහ අපි ලියා ගන්න. මේ ඒ වර්ගෙන්න නම් ඒ කියන ඒවා දෙකක් ගුණ වෙලා තියෙන්න ඕන. 8 ගන්න නම් අපි ගන්නවා 4 වරක් 2. වැඩි තේරෙනවද? හරි. ඒතර මේ දෙන්න එකතු වුණාම මෙතන 8ක් 6ක් එනවද? හරිද? හරි. එහෙනම් සාධක විදිහට ලියනවා කවුද? එන්න මේ 6 වෙනුවට ලියනවා මෙන්න මේ දෙන්න. එහෙනම් මුල හිටියා ඒ වර්ග ධන 4යි ධන 2යි. මේ දෙන්න කොහෙන්ද ගත්තේ? මේ දැන් මෙතනින් ගත්ත එක තමයි මේ දිවි. ඊපස්සේ ධන 8. දැන් කොටස් 4ක් තියෙනවානේ. එහෙනම් මේක මෙන්න මෙහෙම කඩාගත්තොත් මේ ටිකට ලියන සාධක මේ ටිකට ලියන සාධක. කවුද මේ දෙක? පොදු ගන්නවා A කියනවා. එහෙනම් මෙතන A ඉන්නවා. මේ හිටියට කියන 4ක් ඉතුරු වෙනවා. මේ දෙන්න ගන්න වෙන්නේ මම ගන්නවා ධන 2. ඒ ගණන් දෙක ඒ ගන්න බෑ ඉලක්කමක් විතරයි ගන්න. දෙක ගත්තා මෙතන ගත්තා A විතරක්. 8න් දෙකක් අඩු වෙන්න නෙමෙයි 8 දෙකෙන් බෙදන්න ඕනේ කියන 4යි. ආයෙ බලන්න ඕන ගුණ කරලා දෙවරක් එක 2යි දෙවරක් 4 8. එහෙනම් මේක ඇතුලේ තියෙන දෙකම එක වගේනේ. එහෙනම් A ධන 4යි. එහෙනම් අනිත් එක A ධන 2යි. මම කියන්න පොඩි කෙටි ක්‍රමයක්. මෙන්න මේ ගත්තනේ මෙතන උත්තරේ 4යි මෙතන 2යි. ඒ දෙකම තමයි උත්තරේට අවිලා තියෙන්නේ. එහෙනම් ඒ දෙක ගන්න වෙන්නේ ඒ සාධක දෙක තමයි උත්තරේට වෙන්නේ. ඊළඟ මෙයාගෙත් එහෙනම් මොකද කරන්නේ? දැන් 9යි x වර්ග. මේ කඩා ගන්නවා දෙක. කවුද කඩන්නේ? 9 ගන්න පුළුවන් අපිට 9 ගත්තොත් ගන්න වෙන්නේ සාධක ගත්තොත් 3 වර 3.
හරි ඊළඟට මේ ගත්ත 9x වර්ග තර 3 අර 3 9 ගන්නවා. හැබැයි 10 එන්නේ නැහැ. එනත් ගන්න වෙන්නේ කවුද? 9 වරක් 1 ගන්න වෙන්නේ. 9 වරක් 1 තර මෙතන ධන මෙයා ධන. තර x මේක x. එහෙනම් සාත කෙලින්ම ලියනවා කවුද? x ධන 9යි අනිත් එක x ධන 1. ඊළඟට යනවා මම මෙතන එන්නේ කියන කවුද ධන 12යි m වර්ග මේ කඩා ගන්නවා 12 ගන්න පුළුවන් 4 වරක් 3 හැබැයි මෙතන ඍණ එහෙනම් දින්නටම ඍණ දාන්න ඕනේ ඍණයි ඍණයි ධන වෙලා ගුණ වෙලා එනවා එහෙනම් සාධක වෙනවා කවුද m ඍණ 4 අනිත් එක m ඍණ 3 ඊළඟ ඍණ 28යි x වර්ග නම් කඩා ගන්නවා 28 ගන්නේ කවුද මේ ඍණ 3ක් එන්නත් ඕනේ එහෙනම් ඒකම 14 වරක් දෙක ගන්න පුළුවන් හරි බෑ එහෙනම් හතරක් හතර ඍණ වෙන්න නම් එකට ඍණ දාන්න වෙනවා දැන් මෙතන ඍණ එන්න නම් වැඩියකට ඍණ දාන්න දැන් හරිනේ හරි එහෙනම් කවුද ගන්නේ x ඍණ 7යි x ධන 4යි හරි 5 6 තමයි ගැටලු 5 තියෙනවා මෙතන මුලට ඉලක්කමක් මුල කවුද 2 එයයි මෙයයි ගුණ කරන්න ඕනේ එහෙනම් දෙවරක් තුන 6යි x වර්ග කියන්නේ 3 වරක් 2යි මේ මේක එකතු වුණාම 7 එන්නේ නැහැ එහෙනම් අපි ගන්නවා 6 වරක් 1 තුන මැදට ධන වෙන්න මේ දෙන්නටම ධන ඉන්න ඕනේ දැන් මෙතනත් ධන හරි එහෙනම් මේකේ සාධක x ධන 6යි x ධන 1යි නෙවෙයි මේක වැරදෙනවා එහෙනම් ඒක ලියන්න ඕනේ අපි කවුද 2x වර්ග ධන 6x ධන 1x ධන 3 මේකේ සාධක ගන්න මම ඉලක්කම පොදුවේ 2 අකුර ගන්නවා x එහෙනම් 2 ගත්ත එළියට x උත් ගත්තා එහෙනම් මෙතන ඉතුරු වෙනවා x 6 2කින් බෙදුවම 3යි මේකේ ගන්න ඉලක්කම නෑ මම ගන්නවා 1 එහෙනම් ඉතුරු වෙනවා x ධන 3 එහෙනම් එකක් x ධන 3 අනික 2x ධන 1 හරිනේ එහෙනම් ඒ ටික එහෙමම හදන්න ගැටලුව තිබ්බොත් දාන්න මෙසේජ් එක ඊළඟට මම යනවා සාධක මේකේ සාධක හොයනවා කියන්නේ මේක x වර්ගය තියෙන්නේ එහෙනම් මේ 25 කියන එක එහෙනම් 5 වර්ගය කියලා ලියනවා එහෙනම් x වර්ග ඍණ 5 වර්ග නම් මේක වෙනවා කවුද x ඍණ 5යි අනිත් එක x ධන 5යි මෙන්න මේකට අපි කියනවා මොකද්ද වර්ග දෙකක අන්තරය මේක යනවා මේ 36 වෙන්නේ 6 වර්ගය ඍණ 5 වර්ග එහෙනම් මේක ලියන්න පුළුවන් කවුද 6 ඍණ y අනිත් එක 6 ධන y මේක ලියන්නේ ඊළඟට 17 ඒකේ පොදු ගන්නවා මම එළියට 2 එහෙනම් x වර්ග ඍණ 32 දෙකෙන් බෙදුවම 16 දැන් 16 අපිට ලියන්න පුළුවන් තවත් විදියකට 4 වර්ගය ඊට පස්සේ මේක ලියන්න පුළුවන් x ඍණ 4යි x ධන 4යි මම මේකත් ලියනවා x 3යි ඍණ 9යි x x 3යි ඍණ 9 වෙන්නේ දෙකේ වර්ගය තුනේ වර්ගය x ඒත් මේකේ මම ගන්න බැරි එහෙනම් මොකද කරන්නේ මම මේකේ සාධකයක් එළියට ගන්න එන x ගන්න එහෙනම් ඉතුරු වෙනව කවුද x වර්ගය ඍණ 9 එහෙනම් x ඉන්නවා x වර්ග ඍණ 9 කියන්නේ 3 වර්ගය එහෙනම් ලියන්න පුළුවන් x x ඍණ 3යි x ධන
3යි. ඊළඟ 19. මේකෙත් ගන්නවා මම දෙකේ වර්ගය x වර්ගය ඍණ පහේ වර්ගය. නැලියනවා 2x ඍණ 5 අනිත් එක 2x ධන 5. මේක ලියුවොත් x වර්ග y වර්ග ඍණ එකේ වර්ග. නැලියනවා xy ඍණ 1 xy ධන 1. ඊළඟ bg භාග. මේකේ යනවා කවුද? පොදු හරයක් තියෙනවා a-මයි. එන උඩට එනවා 3ක්. මේකේ එන පොදු හරයට ගන්න ඕනේ එක දෙකකින් ಗುಣ කරලා. එක දෙකකින් ಗುಣ වුණාම වෙන 4යි මේක 1යි 5යි. 5 බෙදීම 2යි a. මේකෙත් දෙකකින් ಗುಣ වෙනවා මෙතන 6 වෙනවා. 6 එකක් අඩු වුණාම 5යි යට 2යි a. දැන් ලියලා බලන්න. a ගුණ කිරීම 2 3ක් ගුණ කිරීම 2 2යි a ධන 1යි 2යි a වලින් 1. දැන් මෙතන කියනවා 2යි a ඍණ 6 ඍණ 2යි 1. මේකේ 3ක් තියෙනවා නම් 3ෙන් ගුණ කරනවා. එහෙනම් එනවා කවුද 3යි a ඍණ විදි 3යි a උඩට 6 ධන 3යි a උඩට 1. එහෙනම් 3යි a වලින් 7. නයි ටික එහෙමම තියෙනවා. හරිනේ. හරි ඊළඟට තව දවසක වෙනත් ගණන් වලින් හම්බෙමු.